ආයුබෝවන් වෙල්කම් මයි ෆුඩ් වර්ල්ඩ්. අද වීඩියෝ එක හැමෝටම බලන්න ආස හිතෙන වීඩියෝ එක. එහෙනම් අද වීඩියෝ එකේ තීම් එක මොකද්ද? අද වීඩියෝ එකේ thumbnail එක දැක්කනම් ඔයාලට හිතා ගන්න පුළුවන්. අවුරුදු කෑම මේසෙත් එක්ක මම අවුරුදු 100ක් ඉතිහාසයට ගියා. අද වීඩියෝ එකේ තීම් එක තමයි 1925 අවුරුදු කෑම මේසයක් සහ 2025 අවුරුදු කෑම මේසයක්. අද මම පළවෙනියෙන්ම පෙන්වන්න යන්නේ 1925 කෑම මේසේ. මේ තියෙන්නේ අවුරුදු 100ක් පස්සට ගිහින් මම හොයාගත්ත අවුරුදු කෑම මේසේ. පළවෙනියෙන්ම මම පෙන්වන සෙට් එක න අවුරුදු 100ක් නෙවෙයි 200ක් පස්සට ගියත් වෙනස් වෙන්නේ නැහැ. පොල් තෙල් පාන තමයි පළවෙනි මේක. ඊට පස්සේ කිරිබත් සහ ලුණු මිරිස්. ඊට පස්සේ කෙහෙල් ගෙඩි. මේවා අනිවාර්යෙන් දකින්න හම්බෙනවා අවුරුදු 100ක් පස්සට ගියත්. ඊට පස්සේ උඳුවැල්, දොදොල්, පැණිවලලු මුලින්ම අපි දන්නේ ඒවා ටික අඳුනගෙන ඉමු. ඊළඟ සෙට් එකේ තියෙන්නේ අතිරහ, හැඳි කැවුම්, මුංගුලි, අග්ගලා. ඊළඟ සෙට් එක වැලි තලප, අලුවා, කොකිස්. ඊට පස්සේ ආස්මි. එතක මෙතන තියෙනවා තලගුලි, තල කැරලි. වීඩියෝ එක මෙච්චරලා බලපු හැමෝටම කියන්නේ subscribe කරන්න, comment කරන්න, like කරන්න අමතක කරන්න එපා. මේ වගේ වෙනස් වීඩියෝස් දාන්න පුළුවන්. ඔයාලා දිගටම අපිව follow කරනවා නම් subscribe කරනවා නම්. ඊළඟට තියෙන්නේ නම් මුං කැවුම්, කොණ්ඩ කැවුම්, ඊළඟට තියෙන්නේ බකිනි කැවුම් සහ පනා කැවුම්. මම මේ දෙකෙන් පනා කැවුම් කියන එක තෝරගන්නවා මුලින්ම. පනා කැවුම්. ඔය තියෙන්නේ පනා කැවුම්. පනා කැවුම් මේක පනාවක් වගේ දැති පීරලා තියෙන හින්දා තමයි මේකට පනා කැවුම් කියන්නේ. මේක ටිකක් ගජූර් වගේ පේන්නේ. හැබැයි මේ ගජූර් නෙවෙයි. මේකට කියන්නේ පනා කැවුම් කියන. මේවා හරි ලේසි හදන්න. ඊළඟට තියෙන්නේ බකිනි කැවුම්. මේ බකිනි කැවුම් එක හදන්නේ හරියට අතිරහ වගේ. හැබැයි මේ අතිරහ වලයි මේකේ තියෙන වෙනස තමයි මේකට වටේට සව්වට දානවා. සව්වට තවරනවා. එතකොට මේක හරියට බකිනි මල වගේ. එකයි මේකට බකිනි කැවුම් කියන්නේ. ඊළඟට ලෑස්ති කරලා තියෙන්නේ ඔයාලා දැකලා නැති කැවුම් වර්ග තුනක්. මේ ස්ටාර් එකක් වගේ තියෙන්නේ මුකුළු. මේකට කියන්නේ මුකුළු කියලා. මේක මෙහෙම තරුවක් වගේ හැඩයට පෙති දාන්නේ මේකේ මැද තැම්බෙන්න. මේවා හදන්න හරි ලේසි. මේකට මැදට පොල් දානවා. මේක හරි රහයි. පොල් දානවා කියවට මේක නිකන් අර මැදට පැණි පොල් එහෙම නෙවෙයි. මේක පිටි එකත් එක්ක අනද්දි පොල් දාන්නේ. මේ තියෙන්නේ කොමල වඩ. මේක මැදට නම් පැණි පොල් දානවා. පැණි පොල් ගුලියක් මේක මැද තියෙන්නේ. කඩලා පෙන්නන්න. මේ කැවිලි වර්ග හරි ලේසි හදන්න. හැබැයි දැන් අපිට මේවා දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම මතක් කරනවා ආයෙත් වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම subscribe කරන්න, comment කරන්න. ඔයාලගේ comment එකත් subscribe එකත් අපිට ගොඩක් වැදගත්. දෙවනියට ඊළඟට පෙන්නන්නේ මේ තියෙන්නේ අනෝදමල්. මේක අනෝදමල හැඩයට තමයි මේකේ හැඩේ ගන්නෙ. පනා කැවුමුයි අනෝදමලුයි වෙනස්. ඒ කියන්නේ මේ දෙකේ රෙසිපි දෙක වෙනස්. හරි එහෙනම් ඔන්න මගේ අවුරුදු 100ක් පරණ කෑම මේසේ කැවිලි වර්ග මං ඔයාලට එකින් එක අඳුන්වලා දුන්නා. හෝ වීඩියෝ එක ඉවර නෑ. තව කෑම මේසයක් එහෙම් පිටින්ම තියෙනවා. දැන් අපි යන් 2025ට. මම මේ කෑම මේසෙත් එකින් එක අඳුන්වලා දෙන්නම්. ආයෙත් මතක් කරනවා subscribe කරන්න, comment කරන්න, like කරන්න අමතක කරන්න එපා. ඉස්සෙල්ලා වගේම ෆස්ට් එකටම පොල් තෙල් පහනක්, ඊට පස්සේ කිරිබත්, ලුණු මිරිස්,
ඊට පස්සේ තියෙන්නේ කෙහෙල් ගෙඩි. ඊට පස්සේ දොදොල්, අලුවා, වැලිතලප, අග්ගලා, ඊට පස්සේ මුං කැවුම්, අතිරහ, කොණ්ඩ කැවුම්, හැඳි කැවුම්, ඊට පස්සේ මුංගුලි, පැණිවල්ලු, උඳුවැල්. ඊළඟට මම ලෑස්ති කරලා තියෙන්නේ දැන් දකින්න හම්බෙන කැවිලි මේසෙට දැන් අපේ මිනිස්සු තියන අලුත් දේවල් ටිකක්. ඒ කියන්නේ අපි ඒ කාලේ තිබ්බේ නැති දේවල් ටිකක්. කිසර්ස්, තලගුලි, තලකැරි තිබ්බා. මාස්මිලෝස්, බිස්කට්, පොල්ටොපි. කලින් පෙන්නපු දේවල් වගේම අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා කේක්, සෑන්ඩ්විච් ඒ වගේ දේවල් තියන්න. මම තෝරන් තියනවා මෙතනින් කේක් වෙනුවට මුට්ටි කේක් එක දැන් ට්‍රෙන්ඩ් එකක් වගේ මුට්ටි කේක් යන හින්දා. ඊට පස්සේ තෝරගත්තේ බනානා බ්‍රෙඩ් එක. ඉස්සර කොකිස් හදන්නේ කහපාට විතරයිනේ. දැන් ඒ උනාට කලර්ස් දාලා හදනවා. ඉතින් මම කලර්ස් දාලත් හැදුවා. කෑම මේස දෙකක් හැදුවා. එකක් 1925 එක, අනිත් එක 2025 විදියට. මේ කෑම මේස දෙකම ඩිෆරන්ට්. හැබැයි කේක් වර්ග, එතකොට කලර්ස් දාපු කොකිස්, එතකොට කිසර්ස්, බිස්කට් ඒ වගේ දේවල් අලුතින් ඇඩ් වෙලා තියෙනවා. සමහරට තව ඉස්සරහට යද්දී ඔයිට වැඩිය දේවල් ඇඩ් වෙන්න ඉඩ තියෙනවා. මම හදපු කෑම මේස දෙකම පුංචි. ඒ කියන්නේ පොඩිවට තමයි කෑම මේස දෙකම හැදුවේ. දාපු දේවල් අයිටම් සීමිතයි. හැබැයි ඉස්සරහා වීඩියෝ එකකදී මීට වැඩි අයිටම් ගොඩක් දාලා වීඩියෝ එකක් ගේනවා. එහෙම ගේන නම් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේකේ තිබ්බ නැති කෑම. ඒ කියන්නේ 1925 තිබ්බ නැති කෑම, මම දාපු නැති කෑම නම් තියනවා නම් දාන්න. ඒවා මට වැදගත්. ඉදිරි වීඩියෝ එකකදී ඒ කෑමත් එක්කම ඒ වගේම තව 2025 ඇඩ් වෙන්න තියෙන කෑමත් එක්කම ඔයාලා හිතන්නේවත් නැති විදියට වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ගේනවා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා.